සුබ දවසක් පුතේ පුතාලා සියලුම දෙනාට. ඉතින් මං කලින් පුතාලට කිව්වා අද දවස තුල මං පුතාලට විෂන් බෝඩ් එකක් හදන විදිහ ගැන කියලා දෙනවා කියලා. අපි ඉස්සෙල්ලම බලමු පුතේ මොකද්ද මේ විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ. ඇයි මේක අපිට ඉගෙන ගන්නකොට මේ කියන විෂන් බෝඩ් එක වැදගත් වෙන්නේ? ඉස්සෙල්ලම මම පොඩියට අර්ථකථනයක් කරොත් පුතේ විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ. උදාහරණයක් අරගෙනම පුතාලට පැහැදිලි කරන්නම්කෝ. පුතාලට මතකයි නේද පුතාලා පොඩි වයසේදී 1 වසරේ ඉඳන් 5 වසර විතර වෙනකන් ඔයාලා ඉගෙන ගත්ත පොත්පත්වල අපිට වැඩිපුරම දක්නට තිබුණේ මොනවද? අකුරුද නැත්නම් රූපද? අපිට වැඩිපුරම පුතේ තිබ්බේ රූප අධ්‍යයනය නේද? රූපයක් දිහා බලලා ඒ ඔස්සේ කරුණු ඉගෙන ගන්න. නමුත් පුතේ දැන් ඔයාලා ඇවිල්ලා ඉන්නවා 10 වසරට 11 වසරට. එතකොට ඒ පොත්වල වැඩිපුර අපිට දක්නට තියෙන්නේ මොනවද? පොත්ත පුරාම විහිදුණු අකුරු රටාවක් තමයි අපිට දක්නට තියෙන්නේ. ඒ දිහා බලලා විශේෂ කරුණු එක්ක හයිලයිට් කරගෙන නැත්තම් කෙටි සටහනක් ගහගෙන තමයි පුතේ අපිට පාඩම් කරන්න වෙලා තියෙන්නේ. දැන් මෙතනදී පුතා පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල් පුතාලට මතකයිද නැද්ද? අර 1 වසරේ 2 වසරේ තිබ්බ අච්චුපතේ තිබ්බ රූප සටහනුත් තාම පුතාලට ඒ විදිහටම මතක ඇති. එහෙම නේද? හරි දුවේ පුතේ. අපි දැන් බලමු විෂන් බෝඩ් එකකින් අපි මොන වගේ කාර්යයක්ද ඉටු කරගන්න උත්සාහ කරන්නේ කියලා. පුතාලගේ ඔළුවේ ටාකට්ස් තියෙනවා නේද? මේ වෙනකොට 10 වසර 11 වසර ඒ වගේම A levels ලියන්න ඉන්න දරුවෝ ඉන්නවා. ඔයාලගේ ලොකුම ටාකට් එක තමයි මේ කියන විභාග වලින් කොහොම හරි හොඳ රිසල්ට්ස් එකක් ගන්න එක. ඒ වගේම තමයි A9ක්, ඒ වගේම A3ක්, කොමාරි කැම්පස් සිලෙක්ට් වෙන එක. මේ වගේ ටාකට්ස් අපිට එදිනදා තියෙනවනේ පුතේ. ඒ වගේම තමයි දැන් O level, A levels වලට කලින් අපිට වාර විභාග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි කොහොම හරි උත්සාහ කරනවා ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න. නේද? 75න් ඉහළ ගන්න කොහොම හරි A එකකට යන්න. ඒ වගේම 90න් එහා අරගෙන A+ එකකට යන්න අපි උත්සාහ කරනවානේ. පුතේ මේ කියන දේවල් අපිට පුළුවන් විෂන් බෝඩ් එකේ සටහන් කරගන්න. තේරුණාද? දැන් මම ඉස්සෙල්ලා කිව්ව විදිහට අපිට චූටි කාලේදී පින්තූර වලින් මතක තියාගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වුණානේ නේද? අකුරු වලින් ලියනවට වැඩිය අපිට පුළුවන් පුතේ මේ කියන විෂන් බෝඩ් එකේ අපේ මනසේ තියෙන ටාකට්ස් ටික මේ කියන විෂන් බෝඩ් එකට ගන්න. පැහැදිලිද? පුතාලගේ ළඟම ටාකට් එක මේන විභාගේ නේද? ඒ කියන්නේ පළවෙනි වාර පරීක්ෂණය. ඔන්න දැන් ලබන මාසයේ තුල ආරම්භ වීමට නියමිතයි පුතාලගේ පළවෙනි වාර පරීක්ෂණය. එතකොට පුළුවන් පුතාලට කොලයක් අරගෙන ඒකේ පුතාලා කරන සබ්ජෙක්ට් එක ලස්සනට ලියලා පුතාලගේ ටාකට් එක එතන ලියා ගන්න. 90න් ඉහළ වෙන්න පුළුවන්, 75න් ඉහළ වෙන්න පුළුවන්. ඒ වගේ පුතේ ලොකු ටාකට් එකක් තියාගන්න. හරි පුතේ, මම දැන් කියලා දෙන්නම් ඔයාලට විෂන් බෝඩ් එකක් හදාගන්න විදිහ. ඉස්සෙල්ලම පුතාලට පුළුවන් ලස්සනට කොළ ටිකක් ගන්න. තේරුණාද? මෙතන පාට හාෆ් ෂීට්ම කියලා ඕනේ නැහැ පුතේ. පුතාලා ළඟ තියෙන ඕනම කොළයක් ගන්න. නමුත් මේක ලස්සනට හදා ගන්නවා නම් පුතාලට පහසුයි. පුතාලගේ ඇහැට මේක නිතරම ආකර්ෂණය වෙනවා නේද? ලස්සනට දෙයක් තියෙනකොට අපිට ඒක බලන්න ආස හිතෙනවනේ. එතකොට පුතාලට හැම වෙලෙම මේ කියන විෂන් බෝඩ් එක ළඟට ගිහිල්ලා පුතාලගේ ටාකට් ටික මතක් කරගන්න ආස හිතෙනවා. ඒකයි මම කිව්වේ මේ වැඩේ අපි ලස්සනට කරමු කියලා. පුතාලට පුළුවන් කොලයක් අරගෙන මේකේ මාතෘකාව විදිහට ලියාගන්න විෂන් බෝඩ් කියලා. තේරුණාද? ඒක ලියාගෙන පුතේ දැන් ඔයාලගේ ළඟම ටාකට් එක තමයි මේ ළඟම එන පළවෙනි වාර පරීක්ෂණය. පාසල් වල ලබන මාසය තුල ක්‍රියාත්මක වෙන්න නියමිතයි පුතේ පළවෙනි වාර පරීක්ෂණය. එතකොට පුතාලට පුළුවන් මේ පාර පළවෙනි වාර පරීක්ෂණයට මුහුණ දෙන සබ්ජෙක්ට් ටික ලස්සනට ලියා ගන්න. දැන් මෙතනදී පුතාලට අමාරු විෂයන් තියෙන්න පුළුවන්. නේද? අමාරු විෂයන් ටික පුතේ අපි ඉස්සරහටම ගමු. තේරුණාද? අංක 1 ඉඳලා අමාරු ටික ලියා ගමු. එතකොට දැන් පුතාලට අත්හරින්න හිතෙන දේ නැහැ. දැන් විෂන් බෝඩ් එක දැක්ක ගමන්ම ඔන්න පළවෙනියට තියෙන පුතාලට අමාරුම සබ්ජෙක්ට් එක. ඒක ඉස්සරහින් අපි දාගමු පුතේ. අපි ගන්න ලකුණු මට්ටම. තේරුණාද? ඔයාලා ඉන්න ලකුණු මට්ටම වැඩක් නැහැ මෙතනදී. අපි දාගමු පුතේ. ඔයාලට 90න් එහා ටාකට් එකක් තියෙනවා කියලා හිතන්න අපි හැමෝම එහෙම දාගමු. 90+ කියලා දාගමු. තේරුණාද? අපි හැමෝම උත්සාහ කරමු මේ කියන විෂයන් 9ටම. දැන් මේ පාර 10 11 වසරේ දරුවෝ මොන දෙනා විෂයන් 9කට ඒ කියන විෂයන් 9ටම පුතේ කොහොම හරි ලකුණු 90න් එහා ගන්න. ඒ විදිහට පුතාලට ඔන්න අමාරුම සබ්ජෙක්ට් එකේ ඉඳලා ලේසිම සබ්ජෙක්ට් එක වෙනකන් සබ්ජෙක්ට් 9 ලස්සනට ලියාගෙන ඉස්සරහින් ඔයාලා ගන්න ඉන්න ලකුණු ප්‍රමාණයත් එක්ක ඒකේ සංකේතය, ඒ කියන්නේ A+ කියන එක අපි ඉස්සරහින් දාගෙන යමු.
ඊට පස්සේ අපි මේක තියන්නේ කොහෙද? ඒකත් අපි බලන්න ඕනේ නේද පුතේ? මේක නිතරම ඔයාලගේ ඇහි ගැටෙන තැනක තමයි පුතේ තියාගන්න ඕනේ. නැත්තම් විෂන් බෝඩ් එක හැදුවා ඒක නිකම්ම කොහෙවත් තියලා හරියන්නේ නැහැ. පුතාලට උදේ හවස රෑ නිතරම පේන තැනක අපි මේ විෂන් බෝඩ් එක තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක දැකලම අපේ ඔළුවට යන්නේ අපි කොහොම හරි මේ ඉලක්කයට වැඩ කරන්න ඕනේ කියලා. තේරුණාද? දැන් මං ආයි උදාහරණයක් ගන්නම්කෝ. චූටි කාලේ ඔයාලා ඉස්කෝලේ යනකොට පොත්වල අකුරු කියවනවට වැඩිය ඔයාලා කැමති මොකද්ද? පින්තූර ටික පෙරලා බලන්න නේද? අපිත් එහෙමනේ. ඔයාලත් එහෙමයි. පින්තූර ටික බලන්න තමයි පුතේ කැමති. දැන් ඔයාලා හිතන්න ඔයාලා මොකක් හරි මූවි එකක් බලනවා. ඒකේ තියෙන පින්තූර ටිකටනේ ඔයාලා කැමති. සමහරක් විට ඔයාලට ඒ ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන පින්තූර වලට ආකර්ෂණය වෙලා පුතාලා බලනවා. දැන් පුතේ මේ විෂන් බෝඩ් එක හරහා අපේ ඔළුවට ලොකු අයිඩියා එකක් යනවා. මොකද්ද මේක දක්වලා තියෙන්නේ සංකේත වලින්. කොහොම හරි මේ කියන මාක් එකට මම වැඩ කරන්න ඕනේ. ඒ දේ ඔළුවට අරගෙන පුතාලට ඊට පස්සේ මේක දිගටම කන්ටිනියු කරන්න පුළුවන්. හරි. දැන් හිතන්න පුතාලගේ පළවෙනි වාර පරීක්ෂණය ඉවරුණා. ඔයාලට පුතේ මොනවා හරි තියෙනවා. මොකක් හරි තරංග විභාගයක් තියෙනවා ලොකු. තේරුණාද? මොකක් හරි ලොකු තරංග විභාගයක් තියෙනවා. ඒත් එක්කම ගත්තට පස්සේ පුතාලට මේ ළඟදී අචීව් කරන්න මොකක් හරි ලොකු ටාගට් එකක් තියෙන්න පුළුවන්. මේ විදිහට පුතේ හදාගන්න විෂන් බෝඩ් එකක්. විෂන් බෝඩ් එක හදාගෙන ඒකේ ඔයාලගේ ටාගට්ස් ටික ලස්සනට ගොනු කරගන්න. හරි දුවේ පුතේ, මම දැන් හිතනවා ඔයාලට මේ විෂන් බෝඩ් එක ගැන ලොකු අදහසක් එන්නේ නැති කියලා ඔළුවට. කොහොමද ඒක ජීවිතේදී අපි පාවිච්චි කරන්නේ නේද? මේක විභාගවලට විතරක්ම නෙමෙයි පුතේ. පුතාලා දැන් විභාගයෙන් පස්සේ නේද ලොකු ඇචීව්මන්ට් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. ඒ දේවල් සඳහාත් පුතේ මේක අපිට යොදා ගන්න පුළුවන්. හැම වෙලේම පුතාලගේ ටාගට් පුතාලගේ ඇහැ ගැටෙන මට්ටමේ තියාගන්න. ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත්. මොකද අපිට මොටිවේෂන් එකක් ලැබෙන්නේ පුතේ ඒ කියන දේවල් අපිට නිතර දක්නට ලැබෙනකොට. ඒ වගේම දැන් පුතාලා හැමෝම ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවනේ. අම්මා තාත්තගේ එක හරි නේද? දැන් ක්ලාස් ගොඩක් දරුවෝ ඔන්ලයින් හරහා සම්බන්ධ වෙන හින්දා පුතාලා අනිවාර්යයෙන්ම ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරනවා. පුතේ ඒකේ වෝල් පේපර් එකට පුතාට පුළුවන් පුතාලගේ ටාගට් එකක් දාගන්න නේද? ඒ නවයේ තියෙන පින්තූරයක්. එතකොට ඔයාලා නිතරම ඇහ දකින්නවා. මම ඒ නවය. ඒකට ඔයාලව හුරු කරනවා පුතේ. තේරුණාද? ඒ දේවල් වලට රෙඩි වෙන්න. දැන් O levels කියන O levels ලියන දරුවෙක් නම් එහෙමයි. A levels කරන දරුවෙක් නම් පුතාලට පුළුවන් පුතාලා A3 කියන වෝල් පේපර් එක දාගන්න. ඒ තුනක් තියෙන වෝල් පේපර් එක. එතකොට මොකද වෙන්නේ? පුතාලා නිතරම දකින්නේ ඒකේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ෆෝන් එක අතට ගත්තත් පුතාලට ටක් ගාලා මතක් වෙනවා. මගේ විෂන් එක මෙන්න මේක. කොහොම හරි A3ක් ගන්න එක. පුතාලගේ ටාගට් වලට පුතාලව නිතරම මේ හරහා පොළඹවනවා. ඒ නිසා හැම වෙලේම පොසිටිව් හිතන්න පුරුදු වෙන්න. මම කිව්ව විදිහට පුතේ මේ කියන විෂන් බෝඩ් එක ඔයාලා හැමෝම හදාගන්න. හැමෝම හදලා හැමදාම උදේට දවල්ට රැට එතනට ගිහිල්ලා විෂන් බෝඩ් එක තියෙන තැනට ගිහිල්ලා ඔළුවට දාගන්න. මගේ විෂන් එක මේක. මම කොහොම හරි මේක කම්ප්ලීට් කරනවා. ඒ දේ ඔළුවට අරගෙන වැඩ කරන්න. එතකොට කවදාවත් බැරි වෙන්නේ නැහැ. ඔයාලට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. හැබැයි විෂන් බෝඩ් එකටම බාර දීලා ඉන්නත් නෙමෙයි. අපි ඒ දේවල් කරන්නත් ඕනේ. කරන ගමන් හොඳ මොටිවේෂන් එකක් මේ කියන විෂන් බෝඩ් එක හරහා පුතාලට ගන්න හැකියාව තියෙනවා. එහෙනම් පුතේ පාඩම් කරන්න අවශ්‍ය තවත් ක්‍රමවේද වලින් අපි ඉදිරියට හම්බෙමු. පුතාලා මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න.